අද වගා සංග්‍රාමයේ තුලින් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ තක්කාලි වවන විශේෂ ක්‍රමයක්. මේ වගේ හොඳ අස්වැන්නක් ලබා ගන්න තක්කාලි කොහොමද වගා කරන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට බෝතල්. මේ බෝතල් වලින් අපිට මේ විදිහට එල්ලන විදිහට හදා ගන්න පුළුවන්. මේ එල්ලන්නේ අපි ඇත්තටම මේ පොළොවත් එක්ක සම්බන්ධය අඩු වෙන්න. එතකොට පලිපෝද හානිය ගොඩක් අඩුයි. ඒතර මේ විදිහට අපි මේ හදාගත්ත බෝතල් වලට අපේ පැලේ මේ විදිහට වුණා. මේ හිටවන ආකාරය විශේෂයි. මේක උඩ යටු කර විදිහට තමයි මේ විදිහට හිටවන්නේ. ඊට පස්සේ අපි මේක උඩට තමයි අපේ පස් මිශ්‍රණය දාන්නේ. මේකට දාන්න කුකුල් පොහොර 120ක්, සාමාන්‍ය පස් 135ක්, කොම්පෝස්ට් 135ක්. එතකොට කෝබත් 110ක්. එහෙම දාලා මේ පස් මිශ්‍රණය අපි හදාගෙන මේ විදිහට මේ උඩින් අපි පස් මිශ්‍රණය දානවා. එතකොට අපි මේ වර්ධනය දවස් 7කදී මේ විදිහට දැහ ගන්න පුළුවන්. ඊට අමතරව අපි ඕගනික් ෆර්ටිලයිසර් එහෙම නැත්නම් කොම්පෝස්ට් හරි එහෙම නැත්නම් වර්මි කොම්පෝස්ට් හරි අපි මේකට එකතු කරන්න පුළුවන්. ඒතකොට මේකේ හොඳ වර්ධනයක් ඔයාලට දැහ ගන්න පුළුවන්. බාන්න දවස් 21ක් වෙන විතර මේ විදිහට වර්ධනය වෙනවා. මේක උඩ යටු කරු වෙනකොට මේ ගෙඩි කඩා වැටීම් වළක්වන්න මේ විදිහට කම්බි වලින් මේක ශක්තිමත් කරන්න මේ බලන්න හොඳ පළදාවක් ලබා ගන්න පුළුවන්. ගෙවත්තෙන් පටන්ගෙන මුළු රටම යා කරමු වගාවේ අරුමය ලොවටම කියා දෙමු වසවිස නැති දේශයක් උරුම කර දෙන්න පුංචි පැලයකින් ලෝකයම දිනවන්න එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න වගා සංග්‍රාමයයි මේ අපේ අභිමානයයි කිරිලිය වැහි පොදින් මුළු ලොවම දිනවන්න